හායි හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න හුඟ දවසකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි මෙදා ගියේ කැලණිය පන්සලට. කැලණිය පන්සල ගිහිල්ලා අපි මුන්නේශ්වරම් කෝවිලට ගියා. මොකද අපි කැලණිය පන්සල යන්න කියලා කියන්නේ හිතාගෙන ඉඳියේ මේ මම දැක වීඩියෝස් ගොඩක තියෙනවා මේ අර කැලණිය පන්සලේ මේ පොඩි බබාලව බාරි කරන්න පුළුවන් කියලා මේ ඒකයි මේ හදිස්සියෙන් යන්න තීරණය කළා ගිය ගමනක් තමයි මේක. ඉතින් අපි මුලින්ම ගිහිල්ලා බැඳලා මල් පූජා කරලා ඒව කරලා වැඳලා චෛත්‍ය වටේ ගිහිල්ලා බෝධීන් වහන්සේ නාවලා ඒව කරලා අපි ගියා විහාරගිය ඇතුළට. විහාරගිය ඇතුළේ තමයි මේ පුංචි පුතාලව දුවලව පුංචි බබාලව බාර කරන්නේ. ඉතින් මෙතන අපේ පුංචි පුතා බාර කරන ඒ පුංචි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මේ මම අපි කරපු විදිහ කියන්නම් මම දන්නේ ඒක හරිම ක්‍රමයේද කියලා. අපි කළේ එහෙමයි. අපි මුලින්ම ගිහිල්ලා බෝධියම නාවලා ගාත කියලා ඒව කරලා අපි එතන ඉන්න හාමුදුරුවන්ට පුංචි පිරිකරකුත් අරගෙන අපි ගියා. එතන විහාරගිය ඇතුලේ ඉන්නවා ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට වැඳලා කරලා කිව්වහම මේ ස්වාමීන් වහන්සේ විහාරගියේ පැත්තකට අරගෙන ගිහිල්ලා ඒ ආශිර්වාද කරලා පිළිතුරලා පොඩි කෙනාට ගහනවා. ඉතින් ඒවර ටික ඔක්කොම කරලා ඉවරලා අපි ගියේ ළඟට මුන්නේශ්වරම් කෝවිලට. අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් යනවා මුන්නේශ්වරම්. ගිය අවුරුද්දේ යන්න බැරි වුණා. මම ප්‍රෙග්නන්ට්. එතකොට මගේ බබා ඉන්න නිසා ප්‍රෙග්නන්ට් කාලේ යන්න අමාරු නිසා මම දුර ගමන් ගියේ නැහැ. ඉතින් මේ ඒ ගිහිල්ලා අපි අපේ ඒ පූජාව තියලා මුන්නේශ්වරම් කෝවිලට ඒ ආශිර්වාද ගත්තා. එදා අපි ගියේ මං හිතන්නේ සතිය දවසේට කොහොමත් අපි යන හැම දවසකම ඉච්චර ලොකු සෙනඟක් නම් අපි දකින්න ලැබිලා නැහැ. දැන් අපි අවුරුදු 3ක් වගේ කාලයක තිස්සේ යනවා අපි දෙන්නත් එක්ක. ඉතින් අපි එහෙ ගිහිල්ලා ඔය පළතුරු වටේ ඉඳියත්තු ගානේ ක්ලීනින් කරන කට්ටිය ඒ අයටත් ඒ වල්ලලා එහෙම ආවා. ඔන්න ඔහොම තමයි අපේ පුංචි ගමන ඉවර වුණේ. එහෙනම් ගිහලා එන්නම් බයි.